අද වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද හදාගත්ත 3D මොඩල් එක රිග් කරගන්න කියලා. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. මේ මොඩල් එක අපි කලින් ටියුටෝරියල් එකේ හදාගත්ත මොඩල් එක තියෙන්නේ. මම මේකට දාලා තියෙනවා මේ ෂැඩෝ එකක්. මම ඒ ෂැඩෝ එක අයින් කරනවා. මොඩල් එක රිග් කරන්න කලින් මොඩල් එක මේ විදිහට තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ප්ලේන් එක උඩ හිටගෙන ඉන්නවා වගේ පොසිෂන් වෙලා තියෙන්න ඕනේ. අපිට ඕනම් ප්ලේන් එක අයින් කරන්න පුළුවන්. ඒක වැඩක් නැහැ නේ. රිග් කරන්න මේකේ ඇඩෝන් එකක් පාවිච්චි කරනවා අපි. ඒක සාමාන්‍යයෙන් ඕනම බ්ලෙන්ඩ් එකකට ඩිෆෝල්ට් එනවා. සමහර අයගේ ඒක ඇක්ටිව් වෙලා නැත්නම් අපි කොහොමද ඒක ඇක්ටිව් කරගන්නෙත් කියලා මම කියලා දෙන්නම්. මේක ඇඩ් යටතේ ප්ලේන් එකක් ගත්තට පස්සේ මේ ප්ලේන් එක අපි පොළොව කියලා හිතුවොත් කැරක්ටර් එක අනිවාර්යයෙන්ම ඒ පොළොව උඩ හිටගෙන ඉන්න පොසිෂන් එකේ තමයි තියෙන්න ඕන. එහෙම නැත්නම් අපිට මේක රිග් කරගන්න ටිකක් අමාරුයි. උදාහරණයක් විදිහට මේ විදිහට තිබ්බොත් අපිට හරියට මේක රිග් කරගන්න බෑ. ඒකින්ද මේ විදිහට තිබ්බොත් ඒක ඔය කට්ටිය මෙන්න මේ විදිහට මේ ප්ලේන් එක උඩට එන විදිහට හදා ගන්න ඕන. ප්ලේන් එක අපි අයින් කරමු. මේක අපි ඕල් ට්‍රාන්ස්ෆෝම් ඇප්ලයි කරන්න ඕන මේ විදිහට. ඊට පස්සේ මේක ස්කේල් කරගන්න ඕන නම් ඒක ඔය කට්ටිය කැමති විදිහට කරගන්න. ඊට පස්සේ මේ ඇඩ් යටතේ ආමේචර් කියලා තියෙනවා. ඒ ආමේචර් එකෙන් අපි ගන්නවා මෙතන රිගිෆයි මෙටරික් යටතේ හියුමන් කියලා තියෙනවා. අන්න ඒක ගන්න. ඔකට පේනවා පොඩි ආමේචර් එකක් යටට වැටෙනවා. ඒ වැටිච්ච ආමේචර් එක ඔකට පුළුවන් ස්කේල් කරලා කැරක්ටර් එකේ ගහන්න හදාගන්න. මේ ආමේචර් එකේ ෆේෂියල් බෝනුත් තියෙනවා. අපි මේ ෆේෂියල් බෝන් ටික අයින් කරලා දාන්න ඕන. මේ රිගිෆයි මෙටරික් කියන එක ඔය කට්ටියගේ පේන්නේ නැත්නම් ඔය කට්ටිය ඒක එඩිට් වලට ගිහිල්ලා මෙන්න මේ ප්‍රෙෆරන්ස් කියන එකට ගිහිල්ලා ඇඩෝන්ස් යටතේ ඔය කට්ටිය සර්ච් කරන්න මෙතන රිගිෆයි කියලා ගහලා. එතකොට ඇඩෝන් එක මේ විදිහට ටික් කරගන්න එනවා. මේක ටික් කරලා නැත්නම් ටික් එක දාලා යටින් සේව් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ විදිහට ආමේචර් එක ගත්තට පස්සේ අපි එඩිට් මෝඩ් ආමේචර් එකේ එඩිට් මෝඩ් එකට ගිහලා තමයි අපි මේකේ බෝන්ස් හරියටම ප්ලේස් කරගන්න ඕන. මේ විදිහට. ඔකට පේනවා මේකේ බෝන්ස් හරියට පේන්නේ නැහැ. ඇඟ ඇතුලෙන් ගිහිල්ලා වගේනේ පේන්නේ. ඒක අපි හදාගන්නේ මෙතන ටැබ් එකේ මෙතන තියෙන viewport display ඒක in front දාන්න. එතකොට ඒක පේන්න ගන්නවා බෝන්ස් ටික. හරි. පොඩි වෙලාවකට අපි මෙෂ් එක පොඩ්ඩක් හයිඩ් කරලා මේකේ ඔකට පේනවා facial bones වගේක් තියෙනවා. අපිට ඒ ටික වැඩක් නැති නිසා අපි ඒ ටික delete කරලා දානවා. මේ විදිහට facial bone ටික ඔක්කොම select කරා. ඊට පස්සේ මේ ටික වෙනම අරගෙන ඔහම select කරලා delete කරන්න තමයි තියෙන්නේ. හරි. තව එක බෝන් එකක් තියෙනවා මෙන්න මේ බෝන් එක ඇතුලේ තියෙන එක ඒක පේන්නේ නැහැ. ඒකත් අපි delete කළා. තාම ඒකත් ඒකට අයිති බෝන් එකක්. හරි. ඒ වගේම අපේ කැරක්ටර් එකේ ඇඟිලි මහපට ඇඟිලි විතරනේ තියෙන්නේ.
එතකොට අපි මෙහෙම කරමු. මේකේ එක ඇඟිල්ලක් විතරක් තියාගෙන ඉතුරු ඇඟිලි ටික ඔක්කොම අයින් කරලා දාමු. මේ විදිහට අනිවාර්යෙන් දෙපැත්තෙම එක කරගන්න. මේක X මිරර් එක මම ඔන් කරගත්තා නම් මේක මේ දෙපැත්තෙම ඩිලීට් වෙනවා. හරි. මේ විදිහට හදාගෙන ඊට පස්සේ අපි මෙෂ් එක නැවත මෙහෙම දාගන්නවා. දැන් කරන්න තියෙන්නේ අනිවාර්යෙන් කට්ටිය එඩිට් මෝඩ් එකට ගිහිල්ලා අනේ ඔබ්ජෙක්ට් මෝඩ් එකට ගිහිල්ලා පොඩ්ඩක් මේක පස්සට ගන්න. මේ ගණක වගේ හරි ඊට පස්සේ එඩිට් මෝඩ් එකට යන්න ගිහිල්ලා අනිවාර්යෙන් කට්ටිය මෙතන X mirror එක enable කරගන්න. එහෙම නැතුනොත් දෙපැත්තටම අපිට කරන්න වෙනවා හරි වදයක් එතකොට. හරි දැන් මේ ටික ඔක්කොම සෙලක්ට් කරා මේ විදිහට යට ගන්නවා. මේ විදිහට බෝන් ටික ඔක්කොම හදා ගන්න ඕන. මේ තියෙන්නේ ඔළුවේ බෝන් ටික. ඒ ටිකත් මේ විදිහට පල්ලයට ගන්නවා. ඒ වගේම උර හිස් මේ විදිහට අතේ බෝන් ටිකයි උර හිස් වල බෝන් ටිකයි සිලෙක්ට් කරලා ඒ ටිකත් මේ විදිහට පල්ලට ගන්නවා. මේ තියෙන පපුවට දාන බෝන්ස් දෙක ඒ දෙකත් පල්ලට දා ගන්න ඕන. හරි. ඊට පස්සේ අනිවාර්යයෙන්ම මේ අත්වල නැමෙන තැන් හරියටම වෙලමිටේ තියෙන විදිහට මෙන්න මෙතන හදා ගන්න ඕන. එතන පොඩි ඇන්ගල් එකක් තියෙනවා. ඒ ඇන්ගල් එක නැති කරන්න එපා. ඒක ඒ විදිහට තියන්න. හරි. ඊට පස්සේ මේ ටිකත් ඉස්සලා මෙතනින් තියා ගන්න ඕන. මේක අපි නෑ මේ විදිහ නෙවෙයි. මේක බෝන් එක විතරක් අරගෙන මෙහෙම දැම්මා. ඊට පස්සේ මේ ටික ඔක්කොම සිලෙක්ට් කරා. සිලෙක්ට් කරලා ඒ ටික රොටේට් කරා. රොටේට් කරලා උඩට අරන් ඇවිල්ලා මෙතන තියාගන්න. දැන් හරි. ඒ වගේම මෙතන මේ ටික අතේ හැඩයට මේ විදිහට හදා ගන්න. ඊට පස්සේ උඩින් බලලත් අනිවාර්යෙන් හදා ගන්න. මේ ටික අද වෙලා තියෙනවා. ඒක ටික මේ විදිහට මෙතෙන් තියලා මේ ටිකත් මේ විදිහට හදා ගන්න. X mirror on කරලා තියෙන නිසා එහා පැත්තත් ඔටෝමැටික් ඇදලා තියෙන හින්දා ප්‍රශ්නයක් නැහැ. මෙතන අනිවාර්යයෙන්ම නැමෙන තැන මේ විදිහට හදා ගන්න ඕන. හරි ඊට පස්සේ මෙතන පොප්පේ බෝන් ටික ඈත වැඩි වගේ පොඩ්ඩක් ලං කරමු. හරි ඊට පස්සේ තියෙන කකුලේ බෝන් කකුලේ එක පොට්ටක් මේ ගානක් ඔය ගන්නවා. ඊට පස්සේ දනිහ හරියටම නැමෙන තැන හොයාගෙන එතෙන්ද තමයි මේ බෝලේ වගේ එක සෙට් වෙන්න තියන්න ඕන. තඩියක් පල්ලට ගමු. මේ ගානක් වගේ හරි. හරි මෙතෙන් තියමු. හරි. ඊට පස්සේ යට ටිකත් ඒ විදිහටම හදා ගන්න. මේකේ කකුල පොඩ්ඩක් රොටේට් වෙලා තියෙන නිසා අපි මේකත් මේක මෙහෙම දාගමු. මේක මෙහෙම අරගෙන නැත්නම් මෙහෙම කරමු. මේ දෙක සෙට් කරලා අපි රොටේට් කරමු.
Z අක්ෂයට රොටේට් කරාට පස්සේ මේ විදිහට කකුලේ හැඩයට රොටේට් වෙනවා. අපි ඒක පොඩ්ඩක් මේකෙන් ඇදලා ගමු මෙහාට. හරි. දැන් අපිට පුළුවන් මේක තව පොඩ්ඩක් පල්ලට කරන්න. ඒ වගේම ඔකට තියෙන මේ හරහාට තියෙන බෝන් එක පොඩ්ඩක් ඇද වෙලා තියෙන ඒකත් අපි මේ විදිහට හදා ගන්න. හරි. දැන් හරි. විව්පෝට් ඩිස්ප්ලේ එක ඕෆ් කරලා ඔකට බලන්න පුළුවන් මෙෂ් එකෙන් එළියට පැනලා තියෙන බෝන්ස් තියෙනවද කියලා. එතනින් විව්පෝට් ඩිස්ප්ලේ මේක ඕෆ් කරා. තනි බෝන් එක පොඩ්ඩක් එළියට වෙලා තියෙන එක චුට්ටක් ඇතුළට දාගන්නවා. ඊට පස්සේ දැන් නම් ඔක්කොම හරි වගේනේ. බෙල්ල තියෙනවා. බෙල්ලත් අපි හදා ගන්න ඕනේ. මෙතන මේ එක්ස්රේ මෝඩ් එක ඔන් කරලා ඔකට පේන්නේ නැත්තම් බෝන් ටික සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරලා ඒ ටික හරියට පොසිෂන් කරගන්න. ඊට පස්සේ මෙතන හෙඩ් එකේ බෝන් එක ඔළුව දක්වාම දික් කරන්න ඕන. එහෙම. හරි දැන් අපේ අමේච් එකේ ඔක්කොම වැඩ ටික හරි. දැන් කරන්න තියෙන්නේ දැන් මම එක ක්‍රමයක් පෙන්වන්නම් මේක මෙහෙම කරන්නත් පුළුවන්. ඉස්සරහම මෙෂ් එක සිලෙක්ට් කරන්න ඊට පස්සේ ආමේච් එක සිලෙක්ට් කරන්න ඊට පස්සේ කන්ට්‍රෝල් එකත් එක්ක PO ගන්න. එතකොට එන ලිස්ට් එකේ මෙතන තියෙනවා with automatic weights කියලා. අන්න ඒක දෙන්න. එතකොට මේ අපේ මෙෂ් එක මේ බෝන්ස් වලට ඇටච් වෙනවා. අපිට පුළුවන් පෝස් මෝඩ් එකට ගිහිල්ලා මේ බෝන්ස් පොඩ්ඩක් චලනය කරලා බලන්න කොහොමද මේක ඇටච් වෙලා තියෙන්නේ කියලා. ඔකට පේනවා ඒක ඇටච් වෙලා තියෙන්නේ. හැබැයි මේක නෙවෙයි ක්‍රමේ. අපිට පුළුවන් මේ ආමේච් එකට වෙනම කන්ට්‍රෝල්ස් හදාගන්න. ඒ කියන්නේ මේකෙම ඩිෆෝල්ට් අපිට හදලා දීලා තියෙන්නේ ජෙනරේට් කරගන්න විතරයි තියෙන්නේ. මම පෙන්වන්නේ කරන්නේ කොහොමද කියලා. ඉස්සරහම මේ ටික ඔක්කොම සෙට් කරලා මෙතන ජෙනරේට් ට්‍රික් කියලා තියෙනවා. එතකොට යටට මේ විදිහට අපිට වෙනම රිග් එකක් වැටෙනවා. ඒ රිග් එක මෙහෙම ස්කේල් කරලා ගන්න ඕන. අරගෙන ඔකට පේනවා මෙතන මේක අර බෝන්ස් වලට සෙන්ටර් වෙන විදිහට අපි මේකේ ස්කේල් එක හදා ගන්න ඕන. ස්කේල් එක වැරදුනොත් හරියට මේ නැවෙන තැන් එහෙම ඔක්කොම වෙනස් වෙනවා. ඒකින්ද හරියට මේක බලලා හදා ගන්න. දැන් නම් හිතන්නේ හරියට පොඩ්ඩක් ස්කේල් කරනවද? හරි ඔය ගන්න හොඳයි. ඊට පස්සේ අනිවාර්යෙන් මේ පැත්තට බලන්න. එතකොට ඔකට පේනවා මේක පොඩ්ඩක් මේ ඉස්සරහට වෙලා තියෙන්නේ. ඒක අපි මෙම y අක්ෂය අරන් එනවා. ඊට පස්සේ ඒකත් හරිද බලන්න. මේක මේ සෙන්ටර් වෙන විදිහට තියලා හරි. දැන් හරි. දැන් කට කරන් තියෙන්නේ මෙෂ් එක සිලෙක්ට් කරා. අලුත් රිග් එක සිලෙක්ට් කරා. ඊට පස්සේ කන්ට්‍රෝල් එකත් එක්ක P දීලා එහෙම ආවේ නැත්නම් ඔකට අර කලින් දීපු එකේ මෙෂ් එක සිලෙක්ට් කරලා ඕල්ට P දීලා මෙතන ක්ලියර් පේරන්ට් කරන්න. ඊට පස්සේ මේකට අපි අර කලින් විදිහට බයින්ඩ් කරන්න පුළුවන්. දැන් මේක අපිට වැඩ නැහැ නේ. ඒක හිට් කරා. මේකේ පෝස්ට් මෝඩ් එකට ගිහිල්ලා අපි බලනවා රිග් කරලා මේක හරියට රිග් වෙනවද කියලා. හරි. බලක් නැහැ. මෙෂ් එක ඔක්කොම ඇටච් වෙලා තියෙන රිග් එකට. අර කලින්ට වඩා වෙනස තියෙන්නේ මේක මේ හරිම ෆ්ලෙක්සිබල්. මේ තියට තමයි අපිට මැටීරියල් දැම්මට පස්සේ පේන ළමයාව. හරි. මෙහෙම තමයි ඉතින් රිග් එක කරගන්න. අපිට මෙතනින් පස්සේ පුළුවන් ඇනිමේෂන් කී ෆ්‍රේම් දාලා මේක
ඇනිමේට් කරගන්න අපි. හරි එහෙනම් අද වීඩියෝ එකේ කියලා දුන්නේ කොහොමද මොඩල් එක ක්ලික් කරගන්න කියලා. අපි ඉස්සරම වීඩියෝ එකේ කොහොමද මොඩල් කරන්න, ඊට පස්සේ දෙවෙනි වීඩියෝ එක අපි කතා කරා ටෙස්ට් කරන්න කොහොමද කියලා. ඊට පස්සේ තුන්වෙනි වීඩියෝ එකේ කතා කරා රික් කරන්න කොහොමද කියලා. මේ කොටස් තුන තමයි විශේෂයෙන්ම දැනගන්න ඕන කට්ටිය. එතකොට අපි ඉස්සරහට අලුත් කැරක්ටර් එකකින් මම අද වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. ඔකට ටික අදහස් තියෙනවා නම් කමෙන්ට් කරන්න. දිගටම අපේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ගිහින් එන්න.